ප්‍රවීණ තේවගා උපදේශක සමන්ගී ගණගේ මහතා සමග තේවගාවේ නව මම්පෙත් සොයා යමු. කෝවිලට අපි පුංචි ආධාරයක් කළා. මොකද්ද කෝවිලේ නම? පත්තිනි දේවාලය. නන්පිරිල් කොහෙද පුතා තියෙන්නේ එක? උඩ මේකේ උඩහටනේ. නට්‍රැක් වත්තේනේ. මේ පාර මෙහෙම ගියාම නට්‍රැක් කියන වත්තට තමයි වැටෙන්නේ. කියන්නේ එකම වතු යාය කොටස් විදිහට බෙදලා තියෙනවා. ඉතින් මේවාලා දකින්නේ නන්පිරියල් වල උඩ කොටස. ඉතින් බේකස් බෙන් පහු කරලා උඩට ආවම උඩ තියෙන තේ යාය තමයි මේ දකින්නේ. හරිම ලස්සනයි. ඒක යායට තිබෙනවා. ඔගොල්ලෝ ලිප්ටන් සීට් ගියා වගේ ලස්සනට හොඳ view එකක් බලන්න පුළුවන්. මේ බේකස් බෙන් පහු කරලා උඩහට ආවොත් මේ තමයි ඒ ලස්සන අපේ කැමරා කාචවල සටහන් වන විදිය. ලංකාවේ ඉහළම ස්ථානවල දළු නෙලන වාසනාවන්ත අපේ වතු ජනතාව තමයි මේවා ඔබ දකින්නේ. ඉතින් ඒගොල්ලෝ කඳුමුදුන් වල නිදහසේ හුස්ම අරගෙන ඒ වගේම නිදහස් පරිසරයේ රස විඳින්න වාසනාවන්ත ජීවිතයක් ගත කරනවා. මං කියන්නේ ආර්ථික වශයෙන් නෙවෙයි, හැබැයි නිදහස් පරිසරයක ඉන්න ඒගොල්ලෝ වාසනාව ලබාගෙන තිබෙනවා. දැන් වෙලාව 1:00යි. ඇත්තටම 2:00 වෙනකන් එයාලගේ රාජකාරියේ යෙදෙනවා කියලා තමයි මේ සහෝදර ජනතාව අපට කියන්නේ. ඉතින් වැඩ කරන අපි කොයි කවුරුත් මහන්සි වෙලා වැඩ කරන්න ඕන කියන පණිවිඩය තමයි එයාලා කියන්නේ. බොහොම හොඳයි. අක්කේ ඔයා ගොඩක් දුර ඉඳන්ද මේ ගමන ආවේ? ඒ කියන්නේ අර පහළ ගේට්ටුව ගාව ඉඳන්ම පයින්ද ආවේ? එහෙමද? ඒ කියන්නේ කිලෝමීටර් 4-5ක් එන්න එපායි. ඔයාලා රස්සාවට ආදරේ නේද? ගොඩක් හොඳයි. මේ ඉතින් ඔයාලට මොනවද හිතෙන්නේ මේ ලස්සන වතු යායකනේ ඔයගොල්ලෝ ජීවත් වෙන්නේ? ඉතින් ඔයගොල්ලෝ මේ පරිසරයට ආදරේද, කැමතිද? බොහොම හොඳයි, බොහොම හොඳයි. ඔයාලා දන්නවද ඔයාලගේ ওই තේ වලින් රටට ගොඩාක් වටිනා මුදල් ප්‍රමාණයක් ලැබෙන විත්තිය? ඔයාලා තමයි අපිට ඩොලර් ගේන වාසනාවන්ත වීරවරියන්. අක්කයි නම මොකද්ද? අදිෂ්ඨවාණිනේ. හරි ලස්සන නමක්. ඒ වගේම ඔයාත් ලස්සනයි. මේ ඔයා තේ යායට වෙලා දලු කන්නව දැක්කහම තවත් ලස්සනයි. ඉතින් අපි ඔයාලට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. හොඳේ. මහන්සි දැන් ඉතින් පාර ආණ්ඩුවට පවරාගෙන තියෙනවානේ. ආණ්ඩුවෙන් ඉක්මනට පාර හදාවි. නේද? ඔයාලට මෙච්චර කල් තිබුණු ගැටලු ගොඩක් දැන් මේ ආණ්ඩුව නිවැරදි කරලා දෙනවානේ. ඒකනේ. ඇත්තද? කොච්චර ලොකු දෙයක්ද? ඒකනේ. ජනාධිපතිතුමා ඔයාලගේ පඩිය කීයකින් වැඩි කළාද? අදිෂ්ඨවාණීට මේ මාසේ පඩිය කීයක් තිබුණද? ගිය මාසේ. ඒ කියන්නේ පඩි වැඩි වෙලා. බොහොම සතුටුයි. ඉතින් මේ වීඩියෝ කරන මට සතුටුයි. හොඳේ. ඔයාලට මොනවා හරි දෙයක් ලැබෙනවා නම් කොච්චර ලොකු සතුටක්ද? මමත් ඒ වගා වෙනුවෙන් උදේ හවස මහන්සි වෙන කෙනෙක්. මාව දන්නේ නැහැ නේද? මම සමන් ගීගණගේ කියන්නේ මම. ඔයාලා බලන්නකෝ සාහිත්‍ය ලෝකයේ කියලා YouTube channel එකක් තියෙනවා.
ඒකනේ සාහිත්‍ය ලෝකේ බලන්නකෝ. එහෙනම් අදිස්ත්‍රාණි අක්කා බොහොම ස්තුතියි හොඳේ. අපි මේක දාන්නම්. එතකොට ජනාධිපතිතුමා බලාවි ඈ. හරි. ඒක තමයි. ඒ වගේම පාරත් ඉක්මනට හදලා දෙන්න කියමුනේ. ඒක තමයි. එන අපි ගිහිල්ලා එන්නම් හොඳේ. නාන් පොයිටි වාරෙන් ගා. හරි. Tamil konjang terium. Thank you. Hari tata. Hari. Tata ya nang. Katti apa dekka nih? Dan nam balan beri be midu mattawa. Hari nang gila nang poiti warenga.